අපි අද ඉගෙන ගන්න යන්නේ ඕනම දශම සංඛ්‍යාවක් 10 100 හා 1000න් ගුණ කරලා පහසුවෙන්ම උත්තරේ ගන්නෙ කොහොමද කියලා. හරි. මම උදාහරණයක් ගන්නම්. මම ගන්නවා මෙන්න මේ වගේ ගානක්. 5.4 ගුණ කිරීම 10යි. දැන් මේ සංඛ්‍යාව සුළු කරද්දී සමහර දරුවෝ පටලව ගන්නවා මේ දශම තිත ගුණ කරද්දී යන්නේ ඉස්සරහටද එහෙම නැත්නම් පිටිපස්සටද කියන එක. ගුණ කරද්දී මොකද වෙන්නේ? අගේ වැඩි වෙනවනේ. අගේ වැඩි වෙනවා නම් අපි නිකන් මේ දශම තිත එකක් ඉස්සරහට යවල බලමු මොකද වෙන්නේ කියලා. කලින් තිබුණේ 5.4. දැන් මේ දශම තිත එකක් මේ පැත්තට පැනන ගමන් අගේ 54. අගේ වැඩි වෙනව නේද? එහෙනම් අගේ වැඩි වෙනව නම් කොහාටද යන්න ඕනේ? දශම තිත යන්න ඕනේ ඉස්සරහට. හැබැයි 10න් ගුණ වෙන නිසා 10ට බිංදු 1යිනේ පුතේ තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මේ දශම තිත යන්නේ මෙන්න මෙතන තියෙන ඉලක්කයේ තියෙන බිංදු ගානට සමාන ගානක්. එහෙනම් 10ට බිංදු 1ක් නිසා දශම තිත යනවා එකක් ඉස්සරහට. එහෙනම් අවසාන උත්තරේ ලැබෙනවා අපිට කීයද? 54යි කියලා. හැබැයි 54 වෙනි පිටිපස්සෙන් දශම තිත තියන්න අවශ්‍ය නැහැ. ඊළඟට මම ගන්නවා තව ගානක්. මම ගන්නවා 0.23 ගුණ කිරීම 100. හරි මේ වගේ ගානක් ගත්තොත් කොහොමද හදන්නේ? මෙතන 100ට බිංදු දෙකක් තියෙනවා. ගුණ කිරීමක් තියෙන එහෙනම් අගේ වැඩි වෙනවා දශම තිත යන්නේ ඉස්සරහට. එහෙනම් බිංදු 2යි එහෙනම් ඔන්න 1යි 2යි. දෙකක් යනවා. ඒ කියන්නේ අවසාන පිළිතුර ලැබෙනවා 23යි කියලා. හරි මම තව ගානක් ගන්නම්. මම ගන්නවා 4.7 ගුණ කිරීම 1000. මේ වගේ ගානක් කොහොමද හදන්නේ? බලන්න 1000ට තියෙනවා බිංදු 3ක්. එහෙනම් දශම තිත යන්න ඕන 3ක් ඉස්සරහට. ඔන්න එකක් ගියා. තව නෑනේ ඉලක්ක. දැන් මොකද කරන්නේ? ඒ නිසා අපි බිංදු තව දෙකක් දාගන්න ඕන. තව බිංදු දෙකක් දාගෙන දැන් අන්න දශම තිතෙන් පිටිපස්සේ අපිට ඕන තරම් බිංදු තියන්න පුළුවන්. මේ අගේට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් තව බිංදු දෙකක් අතින් දාගන්න. දැන් එතකොට 1යි 2යි 3යි. අන්න 3ක් ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් අවසාන පිළිතුර ලැබෙනවා අපිට කීයද? 4700යි කියලා. හරි. මෙන්න මේ විදිහට පුතේ අගට බිංදු වෙනවා නම් විතරයි අපිට මේ ක්‍රමේ අනුගමනය කරන්න පුළුවන්. අන්න ඒ විදිහට 10 100 1000න් ගුණ කරලා අපිට පුළුවන් ඕනෑම දශම සංඛ්‍යාවක උත්තරේ මේ විදිහට පහසුවෙන්ම ලබා ගන්න.